Hello everyone, welcome back to my YouTube channel. දවසින් දවස ගෙවන අපේ ජීවිතය ඇතුලේ අපි ජීවිතයට එකතු කරගන්න අත්දැකීම් හරිම බොහොමයි. 2024 නොවැම්බර් වල මම සහභාගී වුණු මේ වැඩසටහනත් හරිම ලස්සන ජීවිතක අත්දැකීමක්. ටිකක් පරණ මතකයක් වුණත් ඒක වැදගත් පණිවිඩයක් නිසා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම හිතුවා. මේක තිබුණේ කැපුම්ගඩ බීච් එකේ. ඉතින් අපි උදෙන්ම මේ වැඩේට යන්න පිටත් වුණා. මේක මම දැකපු හරිම ලස්සන බීච් එකක්. කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ තියෙන බීච් එකක් නිසා පියාසර කරන ගුවන් යානා කිහිපයක්ම අපිට දකින්න පුළුවන් වුණා. Clean Ocean Force Organisation එකත් එක්ක එකතු වෙලා තමයි අපි මේ වැඩේ කරේ. ඔන්න ඉතින් හැමෝම ගෙදර වෙලා කරන්න යන වැඩේ ගැන හොඳ පැහැදිලි කිරීමක් ඒගොල්ලෝ අපිට දුන්නා. මෙච්චර වෙලා හිටියට මොකද්ද කරන්න යන්නේ කිව්වේ නැහනේ. Beach Clean program එකක් මේක. සරලව කිව්වොත් ශ්‍රමදානයක්. නිතර ඇහැට පෙනෙන කැලිකස්වල මේ බීච් එක පිරිසිදු කරන්න ඉන්න අය අතින් පිරිසිදු වෙනවා. හැබැයි මයික්‍රෝප්ලාස්ටික් කියන අතටවත් අහු නොවන තරම් කුඩා දිරාපත් නොවන නොදිරන ද්‍රව්‍ය හැම බීච් එකකම වගේ තියෙනවලු. මේව සාගර මත්ස්‍යයන් ආහාරයට ගන්න තියෙන නැඹුරුව වැඩි. මත්ස්‍යයන් ආහාරයට ගැනීම නිසා මේ දේවල් අපේ ශරීරයටත් අහිත කරයි. එහෙම ගත්තොත් මත්ස්‍යයන් කියන්නේ ඉන්ඩිරෙක්ට් පිළිකාකාරකයක් කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ හේතුව නිසා Clean Ocean Force Organisation එක ප්‍රොජෙක්ට්ස් කිහිපයක් කරාම වෙරළ හා සාගර සුරක්ෂණය කරන වැඩසටහන් නිතරම ඕගනයිස් කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් එයාලගේ සෝෂල් මීඩියා අකවුන්ට්ස් වලින් මේ වැඩසටහන් ගැන විස්තර දැනගන්න. සහ මේ සබ්ස්ක්‍රයිබර්ට ඔයාගේ දායකත්වයත් ලබා දෙන්න. හරි, අපි දැන් කතා කරමු මයික්‍රෝප්ලාස්ටික් හැදෙන්නේ කොහොමද කියලා. අපි එදිනෙදා බැහැර කරන නොදිරන අපද්‍රව්‍ය විවිධ ක්‍රම මගින් ගංගාවලට එකතු වෙනවා. මෙහෙම එකතු වෙන කැලිකසල අන්තිමේකට එකතු වෙන්නේ සාගරයට. කාලයත් එක්ක මේ නොදිරන ද්‍රව්‍ය යම්කිසි ප්‍රතික්‍රියාවක් නිසා කුඩා කැබලි වලට පත් වෙනවා. මේවා බොහෝමයක් රැලි මගින් වෙරළට පැමිණෙනවා. හැබැයි ඉතිරිය සාගර පත්ලේ තැම්පත් වෙනවා. හැම දෙයකටම චක්‍රයක් තියෙනවා වගේම තමයි මේ දේවල් අපිටම ආපහු එන්නේ. මේ මයික්‍රෝප්ලාස්ටික් මත්ස්‍යයන් සහ මුහුදු ජීවීන් ආහාරයට ගන්නවා. මත්ස්‍යයන් සහ අනිකුත් ජලජ ජීවීන් ආහාරයට ගැනීම නිසා මේ දේවල් අපිට ශරීරගත වෙනවා. ගෙදරින් බැහැර කරන නොදිරන ද්‍රව්‍ය එතනින් ඉවර වෙනවා කියලා හිතුවට මයික්‍රෝප්ලාස්ටික් වෙලා ආපහු අපිටම ලැබෙනවා. ඉතින් නොදින ද්‍රව්‍ය භාවිතය ගැන ඇත්තටම අපි මීට වඩා හිතන්න ඕනේ කාලයක් ඇවිල්ලා නේද?
ඉතින් ජීවිතයේ ගෙවෙන හැම තප්පරයක්ම සුන්දරයි වගේම මේ දවසත් හරිම සුන්දරව අර්ථවත්ව ගත කරන්න සහය දුන්න හැමෝටම ස්තුතියි. See you with another video. Bye. Love you.